සුබ දවසක් ඔය XM කුෂාන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් යාළුවනේ වීඩියෝ එකක් අලුතෙන්ම කරන්න තීරණය කරේ XM එකේ 15 වෙනි සංවත්සරය වෙනුවෙන් එයාලා අපිට ඩිපොසිට් බෝනස් එකක් මේ මාසයේ පුරාවටම ලබා දීමක් කරලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට කලින් වතාවන් වලදී නැත්නම් ඊට පෙර අවස්ථාවන් වලදී ඩිපොසිට් බෝනස් එක දුන්නු විදිහට මේ පාර දෙන්නේ. අපිට ඒක ක්ලේම් කරගන්න තියෙන්නේ අපි කරන ට්‍රේඩ් අනුව. එතකොට මේක හරියට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ නම් තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට අවුරුදු 15 සපිරීම නිමිත්තෙන් අපිට දෙන සේවාවක් සම්බන්ධ. ඒතකොට ලොකු ඩිපොසිට් බෝනස් එකක් තමයි මේ මාසෙ තියලා දෙන්නේ. ඩොලර් 15000ක ඩිපොසිට් බෝනස් එකක්. පොඩි ගාණක් නෙවෙයි. හරිද? ඩොලර් 15000ක් කියන්නේ කලින් වතාවන් වලදී අපිට දීලා තියෙන්නේ ලංකාවට ඩොලර් 100 ඩිපොසිට් බෝනස් එක ඩොලර් 500ක් දක්වා විතරනේ. 500ක් ඩිපොසිට් කරොත් 500ක්. දැන් මේ පාර එහෙම නෙවෙයි. ටාස්ක් එක හරියට කම්ප්ලීට් කරොත් එහෙම මාසේ ඇතුළතදී අපිට ඩොලර් 15000ක් දක්වා ඩිපොසිට් බෝනස් එක ගන්න පුළුවන් අපිට හැකි විදිහට ඩිපොසිට් කරලා. එතකොට ඒ සම්බන්ධව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේක හරියට බලාගෙන ඉවරලා වැඩේ ඔයාලා කරගන්න. හරිද? එතකොට සති 4ද මේ මාසේ පුරාවට සති 4ක් මෙන්න මේ විදිහට ඔයාගේ XM area වලට ලොග් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පෙන්වන්න. හරිද? එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ මෙම්බේරියා වල මෙන්න මෙතන තියෙන පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය විදිහට මෙන්න මේ විදිහට තියෙනවා. හරිද? එතකොට මෙතනදී ඔයාලට පළවෙනි සතියේදී මෙන්න මේ තව දවස් 3යි. ඒතර මම වීඩියෝ කරන්නෙත් ඔයාලට පරක් වෙලා මොකද කාර්යබහුලත්වයත් එක්ක පොඩි වැඩ භාගයට යොමු වෙලා තියෙනවා. ඒවත් එක්ක මට කරගන්න බැරි වුණා. ඒ නිසා දැන් මම මෙතන ඉඳලා ඔයාලට මේක කරන්න තීරණය කරේ. වෙලා ගිල්ල හරියට දැනුවත් කිරීමක් කරන්න ඕනේ. එතකොට පළවෙනි සතිය මේ විදිහට යනවා. දෙවෙනි සතිය තව දවස් 10කින් පටන් ගන්නවා. හරිද? එතකොට පළවෙනි සතියේදී මෙන්න මෙතන ඔයාලට මෙන්න මේ නිල් පාට තැන ක්ලික් කරලා පස්සේ මෙන්න මෙතන රෙජිස්ටර් කියලා තියෙන්නේ. අන්න එතනින් අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙලා තියාගන්න. නැත්නම් මේ ඩිපොසිට් බෝනස් එක හම්බ වෙන්නේ නැහැ. එතකොට පළවෙනි පාර මම මේ රෙජිස්ටර් වෙලා තියෙන හද තමයි දැන් මෙතනින් මට මේක පෙන්වන්නේ නැත්තේ. එතකොට ඔයාලා පළවෙනි සතිය මෙන්න මෙතන ක්ලික් කරලා ඉවරලා මේ රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට මේ යට එකේ බලා ගන්න මේ ක්ලික් කරලා මේ රෙජිස්ටර් කියලා තියෙන්නේ. අන්න එතනින් තමයි තියෙන්නේ. ඒතර පළවෙනි සතියේත් ඒ විදිහම තමයි. ඒතර හැම සතියෙම ඔයාලා මේක පටන් ගන්නකොට සතියේ මේ දවස් 10 ඉවර වෙනකොට පටන් ගන්නකොට මේ විදිහට රෙජිස්ටර් වෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පොඩි වැඩක්. ඒතර ඒ සම්බන්ධව මම දැනුවත් කිරීමක් කරන්න. හැම සතියෙම සතියකට අපිට ඩොලර් 3750 ගන්න අපිට තියෙනවා. ඒතර ටාක්ස් එක මේ තියෙන මෙන්න මේ විදිහට ඩොලර් 3750 මෙන්න මේ විදිහට අපිට සතියකට තියෙනවා. ඒතර 3750 ඒවා හතරක් තමයි ඩොලර් 15000 වෙන්නේ. ඒතර අපි හරියට වැඩේ කරගත්තොත් එහෙම ඩොලර් 15000ක බෝනස් එකක් ගන්න පුළුවන්. ඩොලර් 15000ක ඉතින් අපිට ඩිපොසිට් කරගන්න අමාරුයි. හැබැයි මොනතරම් හරි ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ගන්න පුළුවන් ප්‍රමාණය බලමු. හරිද? එතකොට රෙජිස්ටර් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මෙයාලා පැහැදිලි කරලා තියෙන්නේ. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඩොලර් 3750ක ඩිපොසිට් බෝනස් එකක් තියෙනවා. එතකොට ඒක ගන්න නම් forex අපි ට්‍රේඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් gold, silver, BTC, USD, BTC, JPY, BTC, GBP කියන කරන්සි පෙයර්ස් තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ. එතකොට මේ සමහරක් ඒ වගේ ස්ප්‍රෙඩ් එක වැඩි. ඒ නිසා ඔයාලට ගැළපෙන ඒවා ට්‍රේඩ් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට ටාක්ස් එක ගත්තොත් එහෙම පළවෙනි සතියේදී ලොට් 3ක් කම්ප්ලීට් කරොත් එහෙම ඔයාලට 100% බෝනස් එක ඩොලර් 100ක් දක්වා තමයි හම්බ වෙන්නේ. එතකොට 3750න් අපිට පළවෙනි ලොට් 3 ට්‍රේඩ් කරලා තිබ්බොත් එහෙම 100ක් ඩිපොසිට් කරොත් එහෙම 100ක ඩිපොසිට් බෝනස් එකක් ලැබෙනවා. හරිද? එතකොට ලොට් 6ක් ට්‍රේඩ් කරලා තිබ්බොත් එහෙම ඩොලර් 300ක් දක්වා ඩිපොසිට් බෝනස් එකක් මේක 300ක් ඩිපොසිට් කරොත් 300ක ඩිපොසිට් බෝනස් එකක් හම්බ වෙනවා. එතකොට ලොට් 9ක් ට්‍රේඩ් කරොත් එහෙම ඩොලර්ස් 1000ක් දක්වා ඩොලර් 1000ක ඩිපොසිට් කරන ඩොලර් 1000කට 1000ක බෝනස් එකක් ලැබෙනවා. එතකොට ඩොලර් ලොට් 15ක් ට්‍රේඩ් කරලා තිබ්බොත් එහෙම ලොට් 15 ට්‍රේඩ් කරලා තිබ්බම ඩොලර්ස් 2000ක ඩිපොසිට් කරොත් 2000ක ඩිපොසිට් බෝනස් එකක් හම්බ වෙනවා. හරිද? ලොට් 25ක් කරලා තිබ්බොත් මේ සතිය ඇතුළතදී ඩොලර් 3750ක ඩිපොසිට් බෝනස් එකක් අපිට ක්ලේම් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. හරිද? එතකොට ඒක ටාස්ක් එක කම්ප්ලීට් වෙච්ච ගමන් අපිට ඒක කරන්න පුළුවන්. එතකොට ඔයාලට තියෙන ලොට් ටික කම්ප්ලීට් කරලා පස්සේ ටිකට් ටික හම්බ වෙන්නේ මෙන්න මෙතනින්. එතකොට ලොට් එකක් ට්‍රේඩ් කරලා පස්සේ මෙතනින් 1යි කියලා හම්බ වෙනවා. දෙකක් නම් 2යි, 3යි නම් 3යි. එතකොට ඒක ඔටෝමැටිකලිම ක්ලේම් කරගන්න පුළුවන් විදිහට ඔයාලට මෙතනින් පේනවා. හරිද? එතකොට ඔයාලා හිතන්නකෝ මෙතන ලොට් 25ක් කරලා තිබ්බොත් එහෙම මෙන්න මේ 3750 කියන බෝනස් එකම ඔයාලට ක්ලේම් කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙන. එතකොට ඩිපෝසිට් එක 3750ක් කරපු ගමන් ඔයාලටත් ඩොලර් 3750කම ඩිපෝසිට් බෝනස් එකක්
හම්බ වෙනවා. ඒතකොට 3000 ඒ පළවෙනි සතියේ. හරිද? එතකොට මේ දෙවෙනි සතියේක මේ විදිහට තියෙන. තව දවස් 10කින් තියෙන්නේ. ඒකත් අර විදිහම තමයි. රෙජිස්ටර් වුණා. ඒ අදාළ ලොට් ටික කම්ප්ලීට් කරලා. ඒතකොට පළවෙනි සතිය 3750 ඉවර වුණොත් එහෙනම් ඒක ඉවරයි. ඊට පස්සේ දෙවෙනි සතියේ මොකද්ද කරන්න තියෙන්නේ? දෙවෙනි සතියේත් අර විදිහම තමයි. පළවෙනි එකේ ලොට් 3ට ඒ විදිහට හම්බ වෙනවා. දෙවෙනි එකට ඒ විදිහට හම්බ වෙනවා. තුන්වෙනියට ලොට් 9ට ඒ විදිහට හම්බ වෙනවා. 15ට ඒ විදිහට හම්බ වෙනවා. 25ට ඒ විදිහට හම්බ වෙනවා. ඒ සතියේ 3750ක ඩිපොසිට් බෝනස් එකක් තියෙනවා. හරිද? එතකොට සතිය මාසෙ පුරාවටම අපිට කරන්න තියෙන්නේ අවස්ථාවන් හතරක් තියෙනවා. ඒ හතරෙම ලොට් 25 ඒව හතරම කරලා තිබ්බොත් එimhe ඩොලර් 15000ක් යනකම් අපිට ඩිපෝසිට් බෝනස් එක ක්ලේම් කරගන්න පුළුවන් මේ මාසෙ පුරාවට. හරිද? එතකොට ඒක අපිට ලොකු අවස්ථාවක්. හරිද? 15000ක් ඉතින් ඩිපොසිට් කරගත්තොත් එහෙම 30000ක් නේ එතකොට ඉක්විටි එක. ලොකු ගාණක්. ඉතින් ඒක ක්ලේම් කරගන්න පුළුවන් හැකියාවක් ලැබුණොත් එහෙම ඒක සෑහෙන්න වටිනාකමක් එනවා අපිට ට්‍රේඩින් එක ඉස්සරහට කරගෙන යන්න. 15000 නැතත් අපිට හැකි ප්‍රමාණයෙන් අපි ඒ වැඩේ කරගත්තොත් එහෙම අපිට ඒ chance එක තියෙනවා. ඉතින් ওই සම්බන්ධ දැනුවත් කරන්න තමයි විශේෂයෙන් මේ වීඩියෝ කරේ මම හිතනවා හැමෝටම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාලා අනිවාර්යෙන් මේ අදාළ සතියේදී රෙජිස්ටර් වෙන්න. හරිද? එතකොට මෙතන තියෙනවා ඒ අදාළ සතියේදී දවස් 17කින් තියෙනවා. එතකොට එතන රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙන්නේ නැතුව ට්‍රේඩ් කරන්න එපා. එහෙම වුණොත් එහෙම ඩිපොසිට් බෝනස් එක ගන්න වෙන්නේ නැහැනේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා ඩිපොසිට් එක කරගන්න බෝනස් එක ක්ලේම් කරගන්න අනිවාර්යයෙන්ම මේ වගේ ට්‍රේඩ් කරලා රෙජිස්ටර් වෙලාම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාලට මේ ඩිපොසිට් බෝනස් එක ක්ලේම් කරගන්න වෙන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ අපිට පුළුවන් වුණොත් එහෙමයි බැරි වුණොත් එහෙමයි කොහොම හරි අර විදිහට මේ ට්‍රේඩ් ටික හරියට කරගත්තොත් එහෙම අදාළ ලොට් ප්‍රමාණය අපිට ඩොලර් 15000 වෙනකම්ම ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ওই සම්බන්ධව දැනුවත් කරන්න තමයි විශේෂයෙන් මේ ටික කරේ. මම හිතනවා ඔයාලටත් මෙන්න ඔයාලගේ මෙම්බර් එකව ලොග් වෙලා බලන්න මෙන්න මේ විදිහට තමයි ඔයාලට තියෙන්නේ. එතකොට ඔයාලට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොහොමද ගන්න කියලා. ඒත් ටිකට් ටික තියෙන මෙන්න මෙතන. ඊට පස්සේ ඔයාලට අදාළ ක්ලේම් එක කරගන්න තියෙන මෙන්න මෙතනින් ඒක කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාලට කරගන්න පුළුවන්. දැන් මගෙත් මෙතන මුකුත් පෙන්වන්නේ නැහැ. මම අද තමයි රෙජිස්ටර් වුණේ. ඒ නිසා ඔයාලත් රෙජිස්ටර් වෙන්න වෙලා ඉවිල්ලා පුළුවන් ප්‍රමාණය ඩිපොසිට් බෝනස් එකෙන් කොටසක් හරි ගන්න උත්සාහ කරන්න. මොකද මේ මාසේ පුරාවට හැකියාව තියෙනවා. කලින් නම් ඩොලර් 500ක් දක්වා විතරනේ. දැන් මේ පාර ලොකු ප්‍රමාණයක් තියෙන හන්දා ඔයාලට ඔයාලගේ දක්ෂතාවය මත සහ ඔයාලා කරන ට්‍රේඩ් වලක වොලියුම් එකත් එක්ක මේ වැඩේ කරගන්න පුළුවන්. ට්‍රේඩ් කරන ලොට් ප්‍රමාණයත් එක්ක අදාළ ඩිපොසිට් බෝනස් එක ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ওই සම්බන්ධව මම හිතනවා හැමෝටම පැහැදිලි වෙන්නේ නැති කියලා ඔයාලා තවදුරටත් ඔයාලගේ මම හිතන්නේ ඊමේල් එකවල ඇති ඔයාලට ඒවත් එක්ක පරිශීලනය කරලා බලලා ඉවරලා හරියට අවබෝධ කරගෙන වැඩේ කරන්න. ඒ වගේම තමයි මෙතන ගත්තොත් එහෙම ට්‍රස්ට් එක අපිට කිසි ගැටලුවක් නැහැ. අපිට මේ වෙනකන් ඔයාලා දන්නවා ට්‍රේඩ් කරද්දි අපි ප්‍රොෆිට් එකක් ගත්තොත් එහෙම හරියට ට්‍රේඩ් එක ඉවසීමෙන් කරගත්තොත් එහෙම විත්ඩ්‍රෝල් එක අනිවාර්යයෙන්ම අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව හම්බ වෙනවා. ඔයාලට ඒක ඒ ගැන විශ්වාසයක් තියෙනවනේ. ඒ වගේම තමයි අවුරුදු 15ක් යනකම් මේ කට්ටිය දැන් මාකට් එකේ ඉන්නවා. එයාලා අපිට සේවාවන් සපයලා තිනවා. ලංකාවේ සැලකියුතු කාලයක් අපිට සේවාවන් සපයලා තිනවා. කිසිම වෙලාවක අපිට විත්ඩ්‍රෝල් එකක් නොදී ඉඳලා නැහැ. හරි විදිහට වැඩ කටයුතු ටික කරගත්තොත්. මේ නිසා විශ්වාසය තියෙනවා. ඒ වගේම XM එකත් අප්ඩේට් වෙනවා. අපිත් XM කුෂාන් විදිහට ඔයාලට දෙන සේවාවන් දෛනිකව අපිට පුළුවන් ගුණාත්මකව සේවාව දෙන්න පුළුවන් විදිහට අපිත් අප්ඩේට් වෙන වීගෙන තමයි යන්නේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් අනිත් දේ තමයි ඔයාලා මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් වෙන අපේ ලින්ක් වලින් account නැත්නම් නමුත් අපේ VIP සේවාවන් එක්ක ඔයාලට සම්බන්ධ වෙන අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉවසීමෙන් වැඩ කටයුතු ටික කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි දාන්නම් අපේ contact number එක අපි නැත්නම් Free Signal channel එකේ link එක දාන්න. ඒවට සම්බන්ධ වෙලා මොනවද කරන්න කියලා බලලා ඉවරලා අපිත් එක්ක ගමනක් යන්න ඔයාලට ගැලපෙනවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි කලබලයට යන්නේ නැහැ. ගොඩාක් ඉවසීමෙන් යන්නේ. මොකද අපි දවසේ plan එකකට තමයි වැඩ කරන්නේ. plan එක ඇතුළේදී අපිට ලොකු ප්‍රමාණයක් ලොකු දේවල් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට එදිනෙදා අවශ්‍ය මුදල් ටික විතරයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට පුළුවන් හරිය තමයි අපි මේ මාකට් එකෙන් ගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් අපේ VIP සේවාවට සම්බන්ධ වෙන්න අපි නැති කෙනෙක් ඉන්නවා නම් ආරාධනා කරන්න අයිලා සම්බන්ධ වෙලා අපිත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු ටික කරන්න පුළුවන්. එහෙනම් හැමෝටම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. අපි අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට ආයෙත් හම්බ වෙමු. අනිවාර්යයෙන්ම තියෙන දේවල් සම්බන්ධව ඒ ටිකත් දැනුවත් කිරීමක් කරනවා. අනිවාර්යයෙන්ම අලුත් දෙයක් ආවොත් එහෙම වීඩියෝ එකක් කරනවා. ඉතින් අපේ channel එකත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝස් ටික. ඉතින් නැවතත් හැමෝටම ජයග්‍රාහී කාලයක් ප්‍රාර්ථනා කරන විසීමේ වැඩ කටයුතු කරන්න අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් අපිට. එහෙනම් හැමෝටම නැවතත් ජය වේවා.